ආයුබෝවන් සිංහල විචාරබ්බගේ YouTube නාලිකාවට අපි ඔබව සාදරයෙන් පිළිගන්නවා. තවත් මෙවැනි අධ්‍යාපනික වීඩියෝ නැරඹීමට දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. මත් උවදුර අද නූතන සමාජයේ දැඩි අභියෝගයකට මුහුණ දෙමින් සිටී. තාක්ෂණික ප්‍රවර්ධනය, වාණිජ සංකීර්ණතාවය, කාර්යබහුල ජීවිතයේ වැඩි මූලික වෙනස්කම් මිනිසුන්ගේ හැසිරීම් ආකාරය හා ජීවන රටාව සඳහා තදින් බලපායි. එමගින් ඇතැම් පිරිස් සදාචාරයෙන් හා නීතිමය සීමාවන්ගෙන් ඉවතට යමින් විනාශකාරී මාර්ගයකට ඇද වැටේ. ඒ අතර තරුණ පරපුර මූලික වේ. එවැනි භයානක මාර්ගයකින් එකක් වනුයේ මත් උවදුරයි. මත් උවදුර යනු මනසට හා සිරුරට විශේෂ බලපෑම් කරන, වසංගත වැනි ආකාරයෙන් පැතිරෙන, නීති විරෝධී හා සෞඛ්‍යයට අනිසි බලපෑම් ඇති කරන මත්ද්‍රව්‍යවලට බහුල වැළී සිටීමයි. මේ පුද්ගලයෙකුගේ මෙන්ම සමාජයේ පරිහානියටද ඍජුවම හේතු වේ. මත්පැන්, හෙරොයින්, ගංජා, අයිස්, කොකේන් වැනි ද්‍රව්‍ය මෙයට අයත්ය. පසුගිය වසර කිහිපයේදී ශ්‍රී ලංකාව තුළද මෙම ගැටලුව දැඩිව පැතිර ගොස් ඇති බව නොරහසකි. මත්වදුරෙහි ව්‍යාප්තිය සඳහා සමාජමය, ආර්ථිකමය, මානසික හේතු රැසක් බලපායි. විශේෂයෙන් තරුණයන් අතරේ ව්‍යාප්ත වන්නේ අධ්‍යාපන හෝ රැකියා අවස්ථා නොමැතිවීම, පවුල් සම්බන්ධතා කඩා වැටීම, ආදර්ශ රහිත ජීවන රටාවන්, සහයෝගීතාවය නොමැති පරිසරය සහ විනෝදාස්වාදය පිළිබඳ වැරදි අවබෝධය මතය. මත්වදුර පුද්ගලයෙකුගේ පෞරුෂය විනාශ කරයි. ඔහු ආතතියට පත්වීම, නීති උල්ලංඝනය, අපරාධ මග යාම වැනි දේවල් සිදුවේ. ඔහුගේ පවුල, දරුවන්, මිතුරන් අතර ඇති අන්තර්පුද්ගල සම්බන්ධතා බිඳ වැටේ. සමාජයෙන් වෙන්වී සංසුන් ජීවිතයකින් මිදුණු ඒ පුද්ගලයා වංචා, සොරකම්, අඳුරු ක්‍රියා මත පදනම් වූ ජීවිතයක් ගත කරයි. මානසික සෞඛ්‍යයටද මෙය දැඩි බලපෑම් ඇති කරයි. බහුතරයක්ම මත්පැන් හා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීමෙන් පසුව විකෘති හැසිරීම්, ව්‍යාකූලතා, උද්වේග සහ ඝාතනකාරී හැසිරීම් වල නිරත වෙයි. එමෙන්ම මත්වදුරට ලක්වීමෙන් තරුණයන්ගේ අධ්‍යාපන දිවිය විනාශ වේ. විභාග අසාර්ථකත්වය, පාසලෙන් නෙරපීම, ශිෂ්‍ය විනය කඩකිරීම වැනි දේවල් ඔවුන්ගේ අනාගතය සඳහා බාධා ඇති කරයි. මේ ජාතියක් ලෙසද විශාල පාඩුවක් වේ. මත්වදුර රටක ආර්ථිකයේ පරිහානියට දැඩි ලෙස බලපායි. රජයට මේ මර්ධනය කිරීම සඳහා වැය කළ යුතු කාලය, අවධානය සහ වියදම් විශාලය. රෝහල් පද්ධතිය, පොලිස් අංශය, බන්ධනාගාර පද්ධතිය මේ නිසාම බරපතල පීඩනයකට ලක්වේ. ඊට අමතරව මතට ඇබ්බැහි වී සිටින පුද්ගලයින්ට ව්‍යාපාරිකව හෝ සේවාදායක වශයෙන් වටිනාකමක් ලබා නොදිය හැකිවීමද ආර්ථිකයක පිරිහීමට හේතුවේ. ශ්‍රී ලංකාවේ නීතිය මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දැඩිව ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකා පොලිසිය සහ ඒ සඳහා වගකිව යුතු රජයේ ආයතන මගින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම, අලෙවි කිරීම සහ භාවිතය සඳහා දැඩි දඬුවම් පමුණුවනු ලැබේ. නමුත් නීතියෙන් පමණක් මත්වදුර නවතා දැමීමට හැකියාවක් නැත. සමාජය, පවුල්, පාසල්, ආගමික ආයතන මෙයට එක්විය යුතුය. මත්වදුරට ලක් වූ පුද්ගලයින්ව තරයේ දඬුවම් කිරීමෙන් පමණක් යථා තත්ත්වයට පත් කිරීමට නොහැකිවන අතර ප්‍රතිකාරය සහ මනෝධර්ම මගින් ඔවුන්ට මානසිකව යළි ගොඩ නැගීමට උපකාර කළ යුතුවේ. ඒ සඳහා ශ්‍රී ලංකා සුමිත්‍රයෝ වැනි සංවිධාන මෙන්ම අන්තරායකර ජාතික ඖෂධ පාලන මණ්ඩලය ආදී ජාතික ආයතන මගින්ද පුනරුත්ථාපන සේවාවන් ලබා දෙනු ලැබේ. ඔවුන්ට ආදරයෙන්, නිසි උපදේශනයෙන්, විශ්වාසයෙන් යුතු පරිසරයක් ලබා දීම ඔවුන් නැවත සාමාන්‍ය ජීවිතයකට ගෙනෙන මාර්ගය වේ. නිවැරදි අධ්‍යාපනය, ආදර්ශ ආකල්ප සහ විනෝදය පිළිබඳ නිවැරදි අවබෝධය මගින් තරුණයන් මත්වදුරෙන් දුරස්ව තබාගත හැකිය. පාසල්වල මත්ද්‍රව්‍ය ප්‍රතිරෝධී වැඩසටහන්, ප්‍රචාරක කටයුතු සහ මනෝවෛද්‍ය උපදේශන ක්‍රමද මෙයට උපකාරී වේ. අපේ රටේ වටිනා මිනිස්කම මෙන්ම යහපත් අනාගතය රැක ගැනීම සඳහා මත් උවදුරට එරෙහිව තීව්‍රව කටයුතු දියත් කළ යුතුය. නීතිය, ආදරය, විශ්වාසය සහ අවබෝධය යන පදනම් මත ඒ වෙනුවෙන් සටන් කළ යුතුය. මත් උවදුර වැනි වසංගතයක් දුරු කර සාධාරණ, සාමකාමී සමාජයකට ගමන් කිරීම අප සැමගේම වගකීම වේ. ඉදිරිපත් කිරීම ආලෝකා සයුරංගී. තවත් මෙවැනි අධ්‍යාපනික වීඩියෝවකින් හමුවෙමු. අපගේ චැනලේ නැරඹූ ඔබට ස්තුතියි.